සහ ඉන්දියාව අතර තරඟ 3කින් සමාන වූ දෙක්දින තරඟාවලිය නිමා වුණේ 3-0ක් ලෙස ඉන්දියාවට පූර්ව තරඟාවලිය ජයග්‍රහණයක් අත් කර දෙමින්. මේ තරඟාවලිය ශ්‍රී ලංකාව අතින් සතුටටපත් වී එකම කාරණය වූයේ එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් නුවණින්දු ප්‍රනාන්දු සාර්ථක ලෙස මංගල අර්ධශතකින් තම එක්දින ජාත්‍යන්තර දිව්‍ය ආරම්භ කිරීම පමණයි. ලකුණු 317ක පරාජය කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර තරඟවලදී ලැබූ දැවැන්තම පරාජය ලෙස වාර්තාතරට එක් වූ අතර ලොව වැඩිම එක්දින තරඟ සංඛ්‍යාවක් පරාජයට පත් වූ රට ලෙසද ශ්‍රී ලංකාව වාර්තාතරට එක් වුණා. විරාට් කෝලි ශතක 2ක් මෙම තරඟාවලියේදී රැස් කළ අතර ඔහු මේ වනට ශතක 46ක් ලබා සිටින අතර ඔහු දෙවෙනි වනුයේ ශතක 49ක් රැස් කළ ඉන්දීය සුපිරි ප්‍රතිකරු සචින් ටෙන්ඩුල්කර්ට පමණි. ඉන්දියාවේ මීළඟ අභියෝගය නවසීලන්තය වෙන අතර ශ්‍රී ලංකාවට එළඹෙන මාර්තු මාසයේ නවසීලන්ත සංචාරයක් පවතින අතර එය ටෙස්ට් T20 සහ පන්දුවර 50 ලෙස පවතින පූර්ණ තරඟාවලියකින් ආරම්භ වේ. පළමු තරඟය මාර්තු 9 වෙනිදා ටෙස්ට් තරඟයක් ලෙස ආරම්භ වේ. මෙවැනි උණුසුම් ක්‍රිකට් විස්තර දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කරන්න.